හෙලෝ ගුඩ් මෝනින් කට්ටියට. ඉතින් ඔන්න අද අපි උදේ පාන්දරම නැකිටලා පොඩි ට්‍රිප් එකක් යනවා. මමයි මගේ හස්බනොයි මගේ මල්ලි. අපි 3 දෙනා යන්නේ කාර් එකේ. ඉතින් අපේ ප්ලෑන් එකක් තියෙනවා. ඒක ඉස්සරහට මම ඔයාලට කියන්නම්. ඉතින් දැන් ඔයාලට ඔය පේන්නේ සන්රයිස් එක. අපි ගෙදරින් උදේ 4ට විතර තමයි ආවේ. ගෙදරින් උදේ 4ට ඇවිල්ලා පැය 2ක විතර රයිඩ් එකක් ඉවරුණාට පස්සේ චුට්ටක් නැවතිලා ගත්ත සන්රයිස් එකක් සහ යන ගමන් ගත් එකක්. ඉතින් මම වීඩියෝ කරගත්තා. ඒක ගොඩක් ලස්සනයි. ඇත්තටම දැක්කහම ආසම හිතුණ හින්දා මම වීඩියෝ කරා ඔයගොල්ලන්ටත් පෙන්නන්න. ඉතින් මම ඔය යන ගමන් වීඩියෝ කරන එකක්. මම ඔයගොල්ලන්ට කිව්වේ නෑ නේද අපි කොහෙද යන්නේ කියලා. අපේ ප්ලෑන් කරලා තියෙනවා අද ඔහිය හරහා හෝටන් තැන්නට යන්න. මං කලින් ගිහිල්ලාම නැති ප්ලේස් ටිකක් තමයි සිලෙක්ට් කරේ. ඔහිය හරහා හෝටන් තැන්නට යන්න මම Facebook වල pages වල දැකලා තියෙනවා ලස්සනයි කියලා ඔහිය. හෝටන් තැන්නට ගිහිල්ලා නැත්තම් වැඩක් නැහැ කියලා ඔහිය පැත්තෙන්. ඇත්තටම ඉතින් මමත් හිතාගත්තා යන්න ඕනි කියලා. හිතුවා ඉතින් යනවා. තාම අපි රත්නපුර හරියේ ඉන්නේ. අපි රත්නපුර බොරලන්ද එහෙම ගිහිල්ලා තමයි ඔහිය හරහා හෝටන් ප්ලේන්ස් යන්නේ. ඉතින් සමහර ලස්සන දේවල්, ඒ කියන්නේ පරිසරයේ ලස්සන කඳු, ගස් ඒ වගේ දේවල් වීඩියෝ කරේ ඔයගොල්ලෝ ආස වෙයි කියලා හිතලා. ඒව දකිද්දි ඇත්තටම මටත් මාර මාසයි. يعني නැවතිලා බලාගෙන ඉන්න වීඩියෝ කරන්න තරම් හිතන ලස්සනක් ඒ පැතිවල තියෙනවා. ඒ පැතිවල ඉන්න මිනිස්සු මාරම ලකි උදේ පාන්දර එහෙම සීන් එකක් දකින්න. ඉතින් මෙතන දැන් මේ අපි හපුතලේටම ඇවිල්ලා ඉන්නේ. හපුතලේ view point එකේදී ගත්ත වීඩියෝ එකක් තමයි ඔය. එතනත් ඉතින් කියන්න වචන නැහැ. ඔයගොල්ලෝ හැමෝම වගේ එතනට ගිහිල්ලා ඇතිනේ. ඔන්න ඉතින් දැන් අපි ඔහිය ප්‍රදේශයට ඇතුල් වෙන්න හදන්නේ. ඔහිය සංරක්ෂිත වනාන්තරයේ කියන්නේ එතන බෝඩ් එකක් දාලා තියෙනවා. ඔතන ඉඳන් ගොඩාක් ඇතුළට යන්න ඕනේ. පාර හොඳටම හොඳ පාරක් නෙමෙයි. හැම සවුත්තු පාරකුත් නෙමෙයි. ප්‍රශ්නයක් නැහැ. නෝමල් එකේ යන්න පුළුවන් පාරක්. ඉතින් මාරම ලස්සන ගස් ටිකක් තිබ්බා. මම මේ ඒ ගස් මොනවද කියලා හරියටම කියන්න දන්නේ නැහැ. මොනවා වුණත් මාරම ලස්සන ගස් ටිකක් තිබුණා එතන. එකම වගේ හරිම ලස්සනයි එතන. අනිවාර්යෙන් ඔහිය ගිහිල්ලා නැත්තම් ඕගොල්ලොත් යන්න. අපි යන දවසේ එහෙම ලොකුවට මේ මීදුම ගතියක් තිබුණ නැහැ. මේ එහෙම මීදුම ගතිය තියෙන දවස් නම් ගොඩාක්ම ලස්සන ඇති. අපි එද්දි 11 මාර වගේ වුණා. මොකද අපි ගාල්ලේ ඇල්පිටියේ ඉඳන් ආවේ. ගාල්ලේ ඇල්පිටියේ ඉඳන් උදේ 4 මාට. උදේ 4 මාට විතර ආපු එක කොහොම හරි ඉතින් 11 මාරයි. ඉතින් අපි මග නවත්තලා උදේට එහෙම කාලා කරලා එනකොට ඒ ටයිම් එක වුණා. ඉතින් එතකොට චුට්ටක් මේ අර මිස්ටි ගතිය නැහැ. ඒක බලා ගන්න ඕන නම් මං හිතන්නේ මෙතනට උදේ පාන්දර මෙන්න ඕනේ. එහෙම આવොත් නම් ඕගොල්ලන්ට මීට වැඩිය ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වෙයි. කොහොම හරි මට මතක විදියට හෝටන් ප්ලේන්ස් වලට කිලෝමීටර් 9ක් වගේ මෙතන ඉඳන් තිබුණා. ඒ 9ක් වුණාට සාමාන්‍යයෙන් පාරක යනවට වැඩි ටයිම් එකක් මේ පාරේ යද්දී ගත වෙනවා. එහෙම දෙයක් තියෙනවා. අනිත් එක ළමයි දැන් මේකේ යද්දී එක දිගටම යන්න හිතෙන්නේ නැහැනේ. ලස්සන තැන් දැක්කම අපි නවත්තනවා, ෆොටෝස් ගන්නවා. ඉතින් ටයිම් එක ගිහිල්ලා කොහොම හරි ඉතින් අපි හෝටන් ප්ලේන්ස් වහන්න කලින් එන්ට්‍රන්ස් ටිකට් එක කඩාගත්තා. සමහර ගස් වැටිලා ඒක ස්වභාවිකවම තියෙන හැටි කියන්නේ කවුරුත් අයින් කරන්නේවත් නැහැ. මං හිතන්නේ අතවත් තියන්න නැතුව ඇති. මේ මෙහෙම පරිසරයක් ආරක්ෂා වෙලා තියනවා දැක්කහම ඒකම ඇති කියලා හිතන වෙලාවකට මේ ගස් මේ හුළඟට මාර සද්දයක් එන්නේ. ගිහිපුවාට කියන්න දෙයක් නැහැ. ගිහිපු නැති කෙනෙක් ඉන්නා නම් ගිහිල්ලා ඒක විඳින්නම ඕනේ ෆීලින් එකක්. මේ කියන්නේ ගස් වලින් මාරම කූල් එකක් එන්නේ. වාහනයෙන් බැස්සට පස්සේ සීතලයි නිකන් අයිස් වගේ. මීදුමක්වත් පොඩ්ඩක්වත් නැහැ අර ගස් වල තියෙන කූල් එක. මෙන්න මෙතන ගොඩක් අය දන්න ප්ලේස් එකක්.
මොකද ගිහපු නැති කෙනෙක් වුණත් මං හිතන්නේ ෆොටෝස් වලින් හරි දැකලා ඇති. මමත් මාර ආසාවෙන් හිටියෝ හිය ස්ටේෂන් එකට. මටත් එතන ෆොටෝ එකක් ගන්න ලොකු ආසාවක් තිබ්බා. ඉතින් ඔන්න ඒ ආසාවත් එදා හරි ගියා. ඉතින් ඔය හිමින් ඇවිදගෙන යන්නේ ඔහිය කියන ස්ටේෂන් එකේ ෆොටෝ එකක් ගන්න. අපි එතන තියෙන කඩේකින් රොටි කාලා ප්ලේන් ටිබිව්වා. ඔය එතන එහා පැත්තේ තියෙන කඩේකින් ඔයගොල්ලන්ටත් පුළුවන් එතන කඩ ටිකක් තියෙනවා. ප්ලේන් ටිබීලා රොටියක් එහෙම කන්න පුළුවන්. ඉතින් ඔය තියෙන ඔහිය ස්ටේෂන් එක විස්තර වගේක් තියෙනවා ස්ටේෂන් එකේ දාලා. ට්‍රේන් එකේ නයි මං හිතන්නේ මෙතනින් බැහැලා තමයි යන්න ඕන නැත්තේ. මොකද මේ ගොඩක් අය ඔහිය ස්ටේෂන් එකේ ඉඳන් ෆොටෝස් එහෙම දානව නේද? මං දන්නේ නැහැ ට්‍රේන් එකේ આવුත් කොහොමද යන්නේ කියලා. අපි කායිකේ Google Map දාගෙන තමයි ඉතින් අපිත් ඔන්න ඉතින් අපේ හිච්චි ඩ්‍රයිවර් කායක අරගෙන යනවා. අපි බයෙන් තමයි යන්නේ. මොකද එයාට වැඩි එක්ස්පීරියන්ස් නැහැ. අපි ඉතින් වාහනත් නැති හින්දා ලයිසන් තියනවා. කට්ටිය කලබල වෙයිද දන්නේ නැහැ. ලයිසන් තියනවා. මේ ඉතින් ඔන්න දැන් එයා තමයි අරගෙන යන්නේ. අපි ඉතින් අපේ මල්ලිට හිච්චි ඩ්‍රයිවර් කීකිය විහිළු කර හොම ඉස්සරහට යනවා. අපි බලන්නේ තාම නැහැ අපිට මේ එන්ට්‍රන්ස් එක හම්බුනේ. ඉතින් තව නැද්ද කීකිය මම තමයි මේගොල්ලන්ට මේ මැප් එක බලාගෙන පාරේ යන්නේ. ඉතින් මේගොල්ලෝ මගෙන් අහනවා මං කියන තා කිලෝමීටර් මෙච්චරයි උනාට ටයිම් එක මෙච්චරක් පෙන්නනවා කීකී ඉතින් ඔහොම ඉතින් යනවා ඔය. ඉතින් පාරේ යන ගමන් හින්දා මං ඔයාලත් එක්ක කතා කරන්නම් චුට්ටක්. සාමාන්‍යයෙන් ඔයාලා ප්ලෑන් කරපු ට්‍රිප් එකක් යන අවස්ථා හරි අඩුයිනේ. මම එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ හැමදාම ප්ලෑන් කරන්නේ නැතුව එකපාරට කලින් දවසේ හිතිලා නැත්තම් දවස් දෙකකට වගේ කලින් හිතිලා හරි අපි යමු කියලා එහෙම යනකොට ඒක එහෙම යන ට්‍රිප් එක ප්ලෑන් කරලා යන එකකට වැඩිය හරිම මේ එන්ජොයි කරන්න පුළුවන්. අර කියන්නේ කවදා හරි මතක් කර සතුටු වෙන්න පුළුවන් හොඳම විදිහේ ට්‍රිප් එකක් වෙනවා. මන් දන්නේ මට නම් එහෙම තමයි ප්ලෑන් කරලා යන්නේ නම් මට සෙට් වෙන්නේ නැහැ වෙලාවකට. ප්ලෑන් කරන්න නැතුව යනවා මාර විදිහටම මාරු අපේ වචනෙන් කිව්වොත්. ඒක ෆිට වෙනවා නියමෙටම. දැන් අපි ලොකුට ප්ලෑන් එකක් නැහැ. අපි දැන් ටාගට් එකක් තියෙනවා. ප්ලෑන් එකක් නැහැ. ඒ වුණාට අපි ටාගට් කරේ ටයිම් එක Google Map එකෙන් බලලා කරලා ඕගොල්ලොත් එහෙම ඕගනයිස් කරනවා නම් මේ ඔය පොඩිවට දෙන්නෙක් වගේ 3 දෙනෙක් වගේ යනකොට Google Map එක බලලා ටයිම් එකත් එක්ක ටයිම් ඩියුරේෂන් එක පෙන්නනවනේ ඕගොල්ලෝගේ කිලෝමීටර්ස් ගානත් එක්ක. ඉතින් එහෙම ප්ලෑන් කරගත්තේ අපිත් හොටන් තැන් ඒ කියන්නේ ඇවිදලා කරලා යන ටයිම් එක මෙච්චරයි කියලා අපි පොඩක් ගෙස් කරලා මේ නුවරඑළිය නවතින තැනක් අපි බුක් කරෙත් එන ගමන් උදේ. මොකද අපි ගිය අවුරුද්දේ නුවරඑළිය ඇවිල්ලා හිටපු තැනම තමයි මේ පාරත් බුක් කරේ. ටක් ගාලා නම්බර් එක තිබුණ හින්දා. එහෙම කලින් බුකින්ග්ස් දාලා එහෙමත් නැහැ. ඇත්තට මම එහෙම ආසත් නැහැ. මං ආසේ එවලේෂනිකව එහෙම ප්ලෑන් කරන්න. ඉතින් ඕගොල්ලන්ටත් පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම කිව්වේ. පවර් බෑන්ක් එකක් වගේ දෙයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සමහර වෙලාවට මේ හරිය සිග්නල් තිබුණෙත් නැහැ මට මතක විදිහට. පවර් බෑන්ක් එකක් තියාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔය මොනවාරි කෑම පොඩි දේවල් ටිකක් තියෙන්න ඕනේ. මොකද සමහර තැන් තියෙනවා බඩගිනි වුණාට කන්න කඩයක් නැති. දැන් මෙතන මේ කිලෝමීටර් ගානම කඩයක් මුකුත් නැහැනේ. ඉතින් පොඩි බඩගින්නක් આવොත් බිස්කට් පැකට් එකක් මොකක් හරි ස්නැක් පැකට් එකක් ඒ වගේ දෙයක් ඉතින් මේ වාහනේ තියෙන්න ඕනේ. වතුර තියෙන්න ඕනේ. මම මේ නිකන් අමතර චුට්ටක් ඔයාලට කිව්වේ. මොකද දැන් අලුතින් එහෙම ප්ලෑන් කරලා යන්න කෙනෙක් බලාගෙන ඉන්නවා නම් මම හිතනවා යාට එහෙම කෙනෙක්ට මේක චුට්ටක් වැදගත් වෙයි කියලා. ට්‍රිප් එකක් යන්න කලින් ඉඳන් ප්ලෑන් කරන ඒවා සක්සස් වෙන්නේ නැහැ. ඒ නිසා මම කිව්වේ හැබැයි ප්ලෑන් එකක් නැති වුණාට ළමයි යන ට්‍රිප් එකේ ඕගනයිසින් කියන පැත්ත හොඳටම තියෙන්න ඕනේ. ඒ කැඳුම ඉඳන් කෑමේ ඉඳන් හැම දෙයකම මම නම් ඕගනයිසින් කියන එක මගේ උපරිමයෙන්ම තියෙනවා. සහ ටාගට් එකක් තියෙනවා චුට්ටක්. කියන්නේ එදා උදේට අපි ටාගට් එකක් හදා ගන්නවා. මේ ටයිම් එක වෙදි මෙතනට යමු. මේ ටයිම් එක වෙදි මෙතනින් නවතිමු. අන්න එහෙම.
ඉතින් පේනවනේ අපි තාමත් ඉතින් යනවා. තාම නෑ අපිට එන්ට්‍රන්ස් එක හම්බුනේ. ඉතින් මේ වෙලේ මං ආදරෙන් මතක් කරන්න ඕනේ මගේ හස්බන්ඩ්ව. ඉතින් ඔයාලට thank you. මං කොයි හරි යන්න ආසයි කිව්වොත් කවදාවත් මට මොකුත් කියන්නේ නෑ. හරි අපි යමු කියලා කොහොම හරි එක්කගෙන යනවා මං යන්න ආසයි කියන හැම තැනකම. ඉතින් ඔයාට මේ වෙලාවේ respect baby. ඔන්න ළමයි දැන් තමයි හෝටන් තැන්න ජාතික උද්‍යානය කියලා අපිට හම්බුනේ. ඒ වුණාට තාමත් නැහැ ටිකට් කවුන්ට් එක. අපිත් ඉතින් ෆස්ට් ටයිම් යන්නේ. අපිටත් හිතා ගන්න බෑ දැන් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අපි තව ඉස්සරහට යනවා හිමීට. දැන් කොහොම හරි අපි හෝටන් තැන්න ඒ කියන්නේ ප්‍රදේශයට ඇතුළත් වෙලා ඉන්නේ. ටිකට් කවුන්ට් එකට කලිනුත් මේ ඒරියා එකත් හෝටන් තැන්නම තමයි. මං චූටි කාලේ මුලින්ම හෝටන් තැන්න ගැන අහන්නේ මට මතක විදිහට අපේ ග්‍රේඩ් 4 මං හිතන්නේ මතක නෑ ග්‍රේඩ් 4ද 5ද කොහොම හරි අපේ ටෙක්ස්ට් බුක් එකක තිබුණා හෝටන් තැන්නේ සිරිනරවමු කියලා ලෙසන් එකක්. මට ඒකේ චූටි කාලේ මට මතකයි ඒකේ බේකර්ස් ඇල්ල ගැන චිමිනි ඇල්ල ගැන එහෙම තියෙනවා. මම දැන් මාරම එක්සයිටිං වෙලා ඉන්නේ ඇත්තටම ඒ දේවල් ඇස් දෙකෙන් බලන්න. මොකද මම මේ ට්‍රිප් එකේ යද්දි මට අවුරුදු 23ක්. මම අවුරුදු 10දී 11දී ඉගෙන ගත්ත දේ 23දී තමයි බලන්න යන්නේ. මේ ඔන්න ඉතින් ළමයි ටිකට් කවුන්ට් එක හම්බුණා. මෙතනදී අපි ටිකට් එකක් ගන්න ඕනේ. මට ටිකක් මතක නැහැ. මොකද ඇත්තටම මම මේ වීඩියෝ එකට වොයිස් ඕවර් එක කරන්නේ මාස ගානකට පස්සේ. මෙතන මේ මම ඔයාලට වීඩියෝ කරගත්ත ඕපනින් ටයිම් එක, ක්ලෝස් ටයිම් එක, ඊට පස්සේ ටිකට්ස් කොහොමද ප්‍රයිසස් හැමදේම තියෙනවා මෙතන. මේ ඕන කෙනෙක්ට ස්කිප් කරලා බලා ගන්න පුළුවන්. මම ඒක හින්දාම වීඩියෝ එක ගත්තේ එතන. ඔන්න ඉතින් අපි ටිකට් එක අරගෙන ඉවර වෙලා හරියටම හෝටන් තැන්න රක්ෂිතයට හෝටන් තැන්නට ඇතුළු වුණා. අපි ඉතින් දෙපැත්ත බල ගියා. ගස් ඒ කියන්නේ ගස් එක විශේෂ ගස් තියෙනවා. මේ ඇත්තටම චූටි කාලේ ලෙසන් එකේ හැම දෙයක් ගැනම තිබුණා. දැන් ඉතින් ඒක ඉගෙනගෙන අවුරුදු ගාණක් වෙනවානේ. ඒ නිසා හැම ලොකු මතකයක් නැහැ. ඒ වුණාට මට හිතෙනවා ඒ කාලේ මේකට එන්න තිබුණා නම් ඊට වැඩිය දෙයක් මේ ගස්වල ගස් වර්ග, පැලෑටි වර්ග ගැන එහෙම ඔලුවට දාගන්න තිබ්බා කියලා. දැන් අපි කායක පාක් කරලා හෝටන් තැන්නේ පයින් ඇවිදගෙන යන ගමන් මේ දැන් යන ගමන් ගත්ත වීඩියෝස් හෝටන් තැන්නට යද්දි ළමයි අනිවාර්යෙන් ඔයගොල්ලෝ කැප් එකක්, සන්ග්ලාස් එකක්, හැට් එකක් ඒ වගේ දේවල් අරගෙන යන්න, වතුරත් අරගෙන යන්න. මොකද මේ අවුව වෙලාවට යද්දි ටිකක් අමාරුයි. ගොඩාක් පයින් යන්න තියෙනවා. මේ ඒ නිසා අනිවාර්යෙන් හැබැයි මේ අපි ගිහපු දවසේ නම් ගොඩක් අය මේ බේකර්ස් ඇල්ල බලලා එහෙම හැරිලා ආවා. අනිත් පැත්තෙන් ගියේ නැහැ. පයින් යන්න තියෙනවා. මේ මෙතන වතුර අයිස් මයිස් ඒක හැබැයි අපි අල්ලන්නේ මේ අර අවුව වෙලාවේ පුදුම සහනයක් තිබුණේ මේ වතුර ටික. ආර සනීපයි. බලන්නකෝ වතුරේ පිරිසිදු පාට චුට්ටක්වත් මඩ වෙලා නැහැ. පේනවනේ ඔන්න ඔය විදිහටම පයින් යන්න තියනවා ළමයි. ඉතින් අපේ හස්බන්ඩ් නම් වැඩි කැමති නැහැ පයින් ඇවිදින්න. ඒකට නම් පොඩ්ඩක් ñුරු ගගා තමයි ගියේ. නුවරඑළිය ඇවිල්ලා මේ පයින් ගින් දුක් විඳිනවා කියලා. ඒ වුණාට මේකත් මම නම් කියන්නේ විඳින්න ඕනේ මේ පරිසර පද්ධතිය. මොකද දැන් මේකෙදි තව ටික වෙලාවක් ඕගොල්ලෝම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න බලන්න. දැන් මෙහෙම අවුව තිබුණට රස්නේ තිබුණට එක පාටම පැත්තම නිකන් මීදුම ගතිය ඇවිල්ලා සුදු පාටට හරිම වෙනස් වෙනවා. මාරම ලස්සනයි එතකොට. සීතලයි කූල් එකක් එනවා ඇඟට. දැන් මේ පිච්චි දාඩියේ යන්නේ අපි.
දැන් මෙහෙම ගිහිල්ලා බේකර්ස් සැල්ල ඒ ටික තියනවානේ. කොහොම හරි අර මේ ලෝකාන්තේ හරියට යද්දි තමයි ළමයි උස වැඩි වෙන හින්දා වෙන්නේ නැති. මානව කූල් ගතියක් එක්ක මේ මීදුම් ගතියක් තියෙනවා එකපාරට. ඊට පස්සේ එකපාරට නැති වෙලා යනවා. අන්න එහෙම. මෙතනදී ඔයාලට ඔප්ෂන් තියෙනවා සිලෙක්ට් කරගන්න. මුලින්ම පුංචි ලෝකාන්තයේ පැත්තෙන් ගිහිල්ලා බේකර්ස් සැල්ලෙන් ඉවර කරනවද නැත්නම් බේකර්ස් සැල්ල බලලා ලෝකාන්තය හරහා පුංචි ලෝකාන්තය මේ බලනවාද කියලා. මේ මෙතන ටෝටල් කිලෝමීටර්ස් ගන්න හදා ගන්න පුළුවන්. ඒ වුණාට මම නම් හිතන්නේ ඔතන තියෙන කිලෝමීටර්ස් ගන්නටත් වැඩිය අපි මේ පයින් ඇවිද්දද මන් දන්නේ. අන්තිම වෙද්දි හොඳ ගණ කකුල් දෙකට. ලස්සනයි උතන. ඔන්න ඉතින් පයින් ඇවිල්ලා අපි ආව බේකර්ස් සැල්ල බලන්න. බේකර්ස් සැල්ල දැක්කට පස්සේ නම් මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. මාරම ලස්සනයි ඒක. මේ ෆෝන් එකෙන් බලනට වැඩිය ඇස් දෙකෙන්ම දකින්න ඕනේ දර්ශනයක් ඒක ඇත්තටම. ඉතින් එතන ෆොටෝස් ගන්න ලොකේෂන් එකක් හදලා තියෙනවා ඔයගොල්ලන්ට ගියාට පස්සේ. මං ඔයාලට මුලින් කිව්වේ පේනවනේ මීදුම. බලන්නකො ලස්සන. අර ඉස්සෙල්ලා ඌව සැර හොඳටම දැනුණා. මගේ වීඩියෝ එකෙත් පැහැදිලිව පේනවා බලන්න පරිසරය වෙනස් වෙච්ච හැටි. එකපාරටම අර අවුව ගතිය තියෙන එක මේ හරිම ලස්සනයි මීදුමත් එක්ක. ওই ටිකේ අවුවක් දැනුන්නේ නැහැ. කූල් එකේ යනවා අපි. අපි දැන් බේකර්ස් සැල්ල බලලා ඊළඟට ලෝකාන්තය බලන්න තමයි ඔය යන්නේ. අපි ඉතින් දැන් හම්බේ කී යනවා. ඒකත් හැබැයි සෑහෙන්න දුර ගිහින් තමයි අපිට හම්බුනේ. හම්බෝන්න ඉතින් කොහොම හරි ඇවිල්ලා අපි ලෝකාන්තයට ආවා. මෙතනට ආවට පස්සේ මෙන්න මේ බෝඩ් එක දකින්න කලින් අපිට ලොකු සතුටක් දැනුණා. බෝඩ් එක දැක්කට පස්සේ අපිට දැනෙච්ච සතුට නැති වුණා. ඉතින් දැන් ඔය මේ වීඩියෝ එකේ නම් ඔයගලන්ට පේන්නේ හෝඩන් තැන්නෙන් අපි එළියට දාලා යද්දී තමයි සත්තු ටිකක් දැක්කේ. එතකන් දැක්කෙම නැහැ කිසිම සතෙක්. ඔය ආවේනික සත්ත්ව විශේෂණන් දැක්කා මේ කටුස්ස වගේ කට්ටිය හිටියා විවිධ විදිහට. මේ එහෙම වගේ දැක්ක පක්ෂීන් දැක්කා. ඊට අමතරව මේ වගේ කට්ටියව නම් දැන් තමයි හම්බෙන්නේ. මොකද මේ ඔයගලන්ට කියන්නේ දැන් ඉස්සෙල්ලා ලෝකාන්තය බැලුවනේ අපි. ලෝකාන්තය බැලුවට පස්සේ ඒ වගේම කිලෝමීටර් 4ක් හරි 5ක් හරි ටිකක් අසීරු මාර්ගයක් තියෙන්නේ. ගල් එහෙමත් තිබුණා. ගිහිල්ලා තමයි මිනි වර්ල්ඩ් සෙන්ඩ් එක හම්බෙන්නේ. ඒකත් බැලුවට පස්සේ ආයෙත් කිලෝමීටර් ගාණක් ඇවිල්ලා තමයි මේ එක්සිට් එකට යන්න තියෙන්නේ. ඉතින් දැන් ඔය අපි හෝටන් තැන්නෙන් නුවරඑළිය පැත්තට හිමීට යන ගමන් හවසට වැවගාව මරු ළමයි වැවගාව ඉඳගෙන බඩිරුඟු කරලක් හද්දි මං ඕගොල්ලන්ට ඊට පස්සේ ඇත්තටම වීඩියෝස් අරගෙන නැහැ. මේ අපි ඉන්න තැන කොහොම හරි එදා රෑ අපි රෙස්ට් කළා. දැන් ඔය පහුවෙන්ද උදේ වීඩියෝස් තමයි ඔය තියෙන්නේ. අපි උදේ පාන්දර 7ට විතර ආවා. මොකද අපි රිවර්ස්ටන් යන්න ඕනේ නුවරඑළියේ ඉඳන්. උදේ පාන්දරම යන ගමන් ගත්ත වීඩියෝස් ටිකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් අපි උදේ ග්‍රෙගරි වැව පැත්තෙත් පොඩි රවුමක් දාලා තමයි ඔය යන්නේ. අපි යන්නේ බලපනේ ඒ පාර එහෙම ගිහිල්ලා මහියංගනයට ගිහිල්ලා තමයි රිවර්ස්ටන් යන්නේ. එහෙම තමයි අපි මේ ප්ලෑන් කරන් ඉන්නේ මේ යන්න.
ඉතින් දැන් ඔය අපි යන ගමන් ආසම සින්දුවක් අහගෙන ආසම තැනකට ආසම අයත් එක්ක යන්න තියෙද්දි මට නම් වෙන මුකුත්ම වනේ නැහැ. ඕක මං වීඩියෝ කරේ නුවරඑළියේ ඉඳන් පොඩි දුරක් තමයි ඔය අපි තාම ඇවිල්ලා තියෙන්නේ. ඒක හරිම ලස්සනයි. මේ ෆෝන් එකෙන් ඇත්තටම ලස්සනට පේන්නේ නැහැ මෙහෙම වීඩියෝ කරාට. අර කඳු පන්ති ටික මේ කැඩිලා පේනකොට පුදුම ලස්සනක් තියෙන්නේ. ඒකමයි මං වීඩියෝ කරගත්තෙත් ඕක. මේ පාරේ යද්දි නම් පරිස්සමට යන්න ඕනේ. ඉතින් එක දිගටම වංගු තියෙන්නේ. මේ දවස්වල අනතුරුත් වැඩිනේ. කොහොමත් පරිස්සමෙන්ම යන්න ওই පැතිවල යද්දි. ඉර හොඳට වගේ පායලානේ උදේ පාන්දරම. ඔය උදේ පාන්දර 7:00 වගේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් අවුව හොඳට තියෙනවා ඒ වෙලාවෙත්. අපිට යන්න තියෙන පාර පේන ඕගොල්ලන්ට වීඩියෝ එකේ පේනවද? අපි උස කන්දක් බෑගෙන තමයි මේ යන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා යන ගමන් අපි ආවා මුලින්ම බලන්න මොරගහ කන්ද ජලාශය අපි බැලුවා. මම ඒක වීඩියෝ කරගත්තේ නැහැ. ඊට පස්සේ මොරගහ කන්ද ජලාශයත් බලලා ඉවර වෙලා වික්ටෝරියා ජලාශයත් හම්බුණා. ඒකත් බලාගෙනම යනවා. මොකද මම ඊට කලින් ජලාශයක් ඇත්තටම බලලත් නැහැ. මේ මගේ ෆස්ට් ටයිම් ජලාශයක් බලන්න. මට ඕනේ වෙලා තිබුණා කොහොමද බලන්න. ඉතින් ඒකත් ඉතින් හරි ළමයි. මේකේ මං හිතන්නේ එහා පැත්තට යන්න අපි ඇහුවා පර්මිෂන් කලින් ගන්න ඕනේ. එතකොට ඩෑම් එකේ මේ එහා පැත්තටත් යන්න පුළුවන් බලන්න. එහෙම කට්ටිය ගියා පර්මිෂන් අරගෙන ලෙටර් එකක් මොකක් හරි පෙන්නලා ගියා. ඉතින් ඔන්න දැන් අපි රිවර්ස්ටන් වලට ඇවිල්ලා ඉන්නේ. ෆොටෝස් ගන්නවා. ඔය මං අපේ මල්ලිට කෑ ගහනවා එන්න කියලා. මොකද මට යන්න නැතුනොත් ගෙදර යන්න වෙන්නේ නැහැ. ඒක මං කියන්නේ එන්න කියලා. බයට ඉතින් තියෙන ආදරේට ඔතන ෆොටෝස් ගන්නවා. ඉතින් ගොඩක් අය අපිත් ගත්තා. මාර ලස්සනයි උඩ ඉඳන් අර ටික පේනකොට ඒක මේ ගමනේ තිබ්බේ බලන්න ලස්සනම තැන්. S2 බලන්න ඕනේ තැන්. මම ෆෝන් එකෙන් දැකලා තියෙනවා. වීඩියෝස් ඕනතර ඒ වුණාට මට ඕන වුණා S2 බලන්න. ඉතින් ළමයි රිවර්ස්ටනුත් ඉවරයි. රිවර්ස්ටන් ඉවර වෙලා අපි ආවේ මාතලේ සෙම්බු අත්තට. අපි එද්දි හවස මේ එතනත් මරු. එතනත් ඔය කට්ටියට මේ ඉන්න හැම එන්න පුළුවන් නේද? මං හිතන්නේ එහෙම එන්න තිබ්බනම් ෂෝක්. හැබැයි සෙම්බු අත්තට එන පාර නම් කියලා වැඩක් නැහැ. අන්තිම සවුත්තුයි ඒක නම් බෑඩ් කමෙන්ට් එකක් දෙන්නම වෙනවා. සෙම්බු අත්තට වාහනයක එන්නත් අමාරුයි. මේ අමාරුවෙන් තමයි එන්න වෙන්නේ. කියන්නේ පාර හදලා නැහැ. සමහර පාර මේ හිතාගන්න බැරි විදිහට සමහර තැන් වලින් කැඩිලා තියෙනවා. පාර නම් හරිම නැහැ. ටිකට් එකකුත් ගන්නවා. ඇත්තටම මේ තැන ලස්සනයි. තැන දැක්කට පස්සේ අර ඒක චුට්ටක් අමතක වුණා. ඒ වුණාට එන එකයි යන එකයි මතක් වුණාට පස්සේ මාර දූවිල්ලත් එක්ක මේ සෙම්බුවත් ලස්සන වුණාට සෙම්බුවත් එන පාර නම් අන්තිමයෙන් අඩුම තරමේ ඒගොල්ලන්ට ඒ පාරවත් හදන්න බැරි ටිකට් එකකුත් කඩන එකේ. ඔය ඉතින් අපේ මල්ලිට කියලා අපි දෙන්න වීඩියෝ වගේක් හත්ත TikTok එකට. ඉතින් ඔය යන ගමන් ළමයි ඔන්න මං කිව්වා නේද පාර හරි නෑ කියලා බලන්නකෝ පාරේ හැටි ගල් තියෙන හැටි කොහොමද යන්නේ කියනකො සෑහෙන්න වෙලාවක් යනවා කියන්නේ. මේකෙන් ටිකට් එකකුත් කැඩෙන එකේ මම කියන්නේ පාර හැදෙන්න ඕනේනේ. පල්ලෙහා ත්‍රිවිල් වල කට්ටිය බලන්නේ ඒගොල්ලන්ගේ ආදායමට ඉතින් අර එන අයව ගෙනියන්න. මම ඒකට මුකුත් කියන්නේ නැහැ. ඒකේ මිනිස්සුන්ගේ ජොබ් එකනේ. ඒ වුණාට ඉතින් දැන් එහෙම ත්‍රිවිල් එකක යන්න බෑනේ ප්‍රායෝගිකව හිතන්න. බස් එකක් ආවොත් බස් එකක එනවනේ 55ක් විතර. ඉතින් ඒ ඔක්කොටම ත්‍රිවිල් එකක යන්න පුළුවන් 3ක්නේ. ත්‍රිවිල් කීයක් යන්නද කියන්නකෝ. ඇල්ටෝ එකකට එන්න පුළුවන්. හරිද? ඇල්ටෝ එකක වැගනාර් එකකටත් ෂේප් එක එන්න පුළුවන්. මේ අර යට වදී කියලා සැකයක් තිබ්බට වදින්නේ නැහැ. හැබැයි හොඳ ඩ්‍රයිවර් කෙනෙක් පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න ඕනේ මට වගේ.
ඩ්‍රයිවිං හොඳටම පුළුවන් කෙනෙක්ට නම් ඇත්තටම අරගෙන එන්න පුළුවන්. පල්ලෙහා ත්‍රිවිල් පාක් එකේ අය කියනවා ළමයි මේ යන්න බෑ කියලා. ඔයගොල්ලෝ ඒවට බය වෙන්න එපා යන්න පුළුවන්. කොහොම හරි මේ හැබැයි ආවට පස්සේ එන්නත් වෙනවා. හරිද? මග වාහනේ දාලා එන්නත් බෑනේ. මේ ඔයගොල්ලන්ට එහෙම එන්න බයයි වගේ නම් එන්න එපා. ත්‍රිවිල් එකක එන්න නැත්තම් වාහනේ එන්න. ඔය උස වාහන වලට නම් කොහොමත් ප්‍රශ්නයක් නැහැ. ඒව නම් නිකම්ම වගේ එනවා. අර ඇල්ටෝ වැගන්ආර් වගේ එව්රි වගේව පරිස්සමට එන්න ඕනේ. ඉතින් අපි දැන් කෙලින්ම කොළඹ බලලා කොළඹට තමයි යන්නේ. රිවර්ස්ටර්න් ඉඳන් කොළඹට අපේ ටාගට් එක තියෙන්නේ. අපි රිවර්ස්ටර්න් වලින් එද්දිත් 6:00යි වගේ ටයිම් එක. ඉතින් කොහොම හරි අපි රිවර්ස්ටර්න් වලින් රිවර්ස්ටර්න් කියන්නේ මේ සෙම්බුවත්තෙන් මේ මාතලේ දිස්ත්‍රික්කෙනේ ඉතින් තාම ඉන්නේ. කොහොම හරි ඇවිල්ලා අපි කුරුණෑගල හරහා කුරුණෑගලින් හයිවේ තියෙන හින්දා හයිවේ දාලා මේ කොළඹ ආවා. ඉතින් එදා දවස් ඉවර වුණේ ඒ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අන්ප්ලෑන් ට්‍රිප් එක හරිම ලස්සනට මතක ගොඩාක් ඉතුරු කරලා ඉවර වුණේ. ඉතින් thank you ඔයාලත් මගේ වීඩියෝ එක බැලුවට. අන්තිමට මට ඔයාලට කියන්න තියෙන ළමයි කොයි හරි යන්න ආස හිතුනොත් ඒක කල් දාන්න නැතුව යන්න ඕනේ. තමන්ට පුළුවන් නම් කාලය නම් ඕගොල්ලන්ට මදි කියලා හිතෙන එක කොහොම හරි මැනේජ් කරගෙන යන්න. මොකද ජීවිතේ විඳින්න ඕන කාලේ විඳින්න ඕනේ මම නම් කියන්නේ. වයසට යනකම් ඉන්න ඕනේ නෑනේ. ඒක තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට කොහරි යන්න ආස හිතුනොත් යන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් කට්ටියත් එක්ක යන්න. ගිහිල්ලා විනෝද වෙලා ඉන්න. මොකද දැන් ඇත්තටම මේ ජීවිතය කියන එක හරිම අවිනිශ්චිතයි. මිනිසෙක්ට මේ මාර්ගණතුරුත් එක පාඩකට බැස්සට පස්සේ පාරේ මේ පැත්තක පාඩු යන මිනිසයාගේ ජීවිතෙත් අවදානමේ දැන් තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි කට්ටිය අපේ අයත් එක්ක සතුටින් ඉන්න ඕනි කියන එක තමයි මම නම් කියන්නේ හැම වෙලෙම. මම ඔයගලන්ට අද ගොඩක් පෙන්වුවේ සන්රයිසස් නේ. ඔන්න සන්සෙට් එකක් තියෙනවා. සෙම්බුවත් ඉඳන් ගත්ත වීඩියෝ එකක්. මේ සෙම්බුවත් ඉඳන් එන ගමන් මේ ඇත්තටම පේනවනේ අර රතු බෝලයක් වගේ. ඒක ටික පල්ලෙහාට බහිනවා. මාර හිතින් ඒ දර්ශන ටික මම මේ ට්‍රිප් එකේ ඇත්තටම මේ හිතට කියන්නේ වැඩිම මට දැනුනේ අර ෆෝන් වලින් වීඩියෝස් වලින් දැකපු ලස්සන පරිසරය ගැන දැකපු මාර ලස්සන වීඩියෝස් තියෙනවානේ. ඒව ඇත්තටම ඇස් දෙකෙන් මට විඳින්න හම්බුණා. ඒක තමයි මට වටිනම දේ උනේ මේකේ. ඉතින් thank you අපිත් එක්ක එකතු වෙලා හිටියට. bye.